ආයිබෝවන්. අද ජපානයේට අප්‍රේල් 1 වෙනිදා. අඟහරුවාදා දවසක් මුළු ජපානයේටම වහිනවා. සීතලත් වැඩි වෙලා. මේ නිසාම ජපානයේ සකුරා මලට පිපෙන්න පුළුවන් හොඳ කාලගුණයක් නෙමෙයි. වෙනින් වසර නම් අප්‍රේල් 1 වෙනිදා කියන්නේ මල හොඳටම පිපිලා මංකයි කියලා අපි හඳුන්වනවා. මල් බලන්න හනමි වලට මිනිස්සු යනවා. නමුත් මේ වසරේ තාම ඒ අවස්ථාව නැහැ. හෙට බදාදත් මේ වගේ කාලගුණයක් බ්‍රහස්පතින්දත් එහෙමයි. බය වෙන්න එපා. සිකුරාදා හොඳට පායලා සෙනසුරාදා හොඳට පායලා මල මංකයි එහෙම නැත්නම් මල සම්පූර්ණයෙන් පිපිලා අපි හැමෝටම හනමි වලට මල් බලන්න යන්න පුළුවන්. මේ සකුරා මල පිපෙන ආකාරය පිළිබඳව ජපානයේ ජපන් භාෂාව හරි ලස්සනට විග්‍රහ කරනවා. මේ මගේ අතේ තියෙන්නේ 130ක් පමණ පුංචියට පිපිච්ච මලක්. මේ මල අපි හඳුන්වනවා සම්බුසකි කියලා. ඒ වගේම මේ මලට උඩින් තියෙන්නේ 150ක් පමණ පිපිච්ච මලක්. මේක අපි හඳුන්වනවා ගොබුසකි කියලා. ඒ වගේම මල පිපෙන්න ඔන්න මෙන්න 180ක් පිපිච්ච මලක් අපි කියනවා හචිබුසකි කියලා. මේක තමයි ජපන් මල පිපෙන ආකාරය පිළිබඳ ජපන් භාෂාවෙන් හඳුන්වන්නේ. ඉතින් බලාපොරොත්තු අත්හරින්න එපා. මේ සිකුරාදා සහ සෙනසුරාදා අපි හැමෝටම හනමි කරන්න පුළුවන්. සුබ දවසක් හැමෝටම.